so මම දවසක් 2022 වල එනවා මගේ ඩෝටර්ත් එක්ක ලිබර්ටි ප්ලාසා එකට ස්පීක් එකක් ගමු කියලා. so ඒ වෙලාවේ බලුවාම ලිබර්ටි ප්ලාසා එකේ හැම ෂොප් එකක් වගේම foreign කියලා බෝඩ් එකක් ගාලා තිබ්බා because of the financial crisis. so ඒ වෙලාවේ මම පොඩි රෝමක් ගන්නවා ඩෝටර්ත් එක්ක බලනවා සමහර කඩ ටිකක් තිබ්බා මට හිතට ඇල්ලුවා. so එක කඩේක තිබ්බ නම්බර එකක්. so මම කෝල් කරලා බලනවා අනිත් පැත්තෙන් ආන්සර් කරපු එක්කෙනා කියනවා විනාඩි 5ක් දෙන්න මම ඔතට එන්නම් සර් කියලා. so එයා ඇවිල්ලා ෂොප් එක ඕපන් කරලා මට එක්ස්ප්ලেইন කරලා කියනවා මෙතන බිස්නස් තිබ්බ කෙනෙක් මෙතන බිස්නස් කරන්න පුළුවන් කියලා. so මටත් පොඩි අයිඩියා එකක් එනවා හරි. so why not අපි පැටා ඉඳලා ලිබර්ටි ප්ලාසා එකට අවිල්ලා මේ දේ කරමු කියලා පොඩ්ඩක් ඔළුවට එනවා. but ඒ ඉන්ස්ටින්ක්ට් එක මම confidently මගේ ඔළුවට අරගෙන කොහොම හරි confidently add 10000 එක දීලා අයියා අපි මේකේ agreement එක ගහමු. මට confidence එක තිබ්බා මම මේක කොහොම හරි මගේ හිත හයියෙන් මම මේක කොහොම හරි ගොඩ දා ගන්නවයි කියලා. so ඒ confidence එකෙන් ඒ will power එකෙන් තමයි මම ලිබර්ටි ප්ලාසා එකට අවිල්ලා මේ shop එක open කරන්නේ.